guys, ඉලක්‍රමක YouTube channel එකෙන් මම විහඟ දෙනුවන් ඔයාලට එකතු වෙලා ඉන්නේ මගේ තාත්තලු brand new video එකත් එක්ක. අද අපි කතා කරන සූදානම් වෙන්නේ මෙන්න මේ laptop stand එක ගැන. එකේ අන්බොක්සින් එක මොන වගේද කියලා. මේක තමයි අපේ ලැප්ටොප් ස්ටෑන්ඩ් එකේ බොක්ස් එක. මෙතන මම එක ගෙනහල් තින්නේ ඒස් ප්‍රෝ කියන බ්‍රෑන්ඩ් එකේ. මේකේ මොඩල් එක A703 කියන මොඩල් එකෙන් තමයි මම ගෙනහල තින්නේ. මේක මෙටල් බ්‍රැකට් කියලා සඳහන් කරලා තියෙනවා. මේක new upgrade portable and easy to carry. කියන්නේ මේක portable and මේක පහසුවෙන් මේක උඩට උස්සන්න පුළුවන් කියලා තියෙනවා. මෙතන තියෙනවා 360 degrees rotation කියලා. ඒ කියන්නේ මෙන්න මේකෙන් අපිට 360ටම කරකව ගන්න පුළුවන් කියලා මේගොල්ලෝ කියලා තියෙනවා. තව සඳහන් කරලා තියෙනවා මේකේ flexible dimping. ඒ කියන්නේ මේ ඇන්ගල් එකයි මේ ඇන්ගල් එකයි අපිට ඕන විදියට adjustable කරගන්න පුළුවන්. මෙතන තියෙනවා free heat dispenser. ඒ කියන්නේ මේකේ ඔයාගේ ඩිවයිස් එකේ ලැප් එකක් හරි ටැබ් එකක් හරි ෆෝන් එකක් හරි මෙන්න මේ තියෙන මෙටල් එකේ නැත්නම් රබර් එකෙන් මේ ඔයාගේ ඩිවයිස් එකේ තියෙන හීට් ටෙම්පරේචර් එක අඩු කරනවා කියලා මෙයා කියලා තියෙනවා. ඊට පස්සේ මේකේ කියලා තියෙනවා device compatibility and no choose for model. ඒ කියන්නේ මේක ඔයාගේ ඩිවයිස් එක පහසුවෙන් තියන්න පුළුවන් කියලා මේගොල්ලෝ කියලා තියෙනවා. මේකේ සයිඩ් වල මොනවක්වත් නැහැ. මේක එහා පැත්ත ගැන කතා කරද්දී මෙතනින් ආයි සුපුදුපද බ්‍රෑන්ඩ් එක තියෙනවා. මෙතනින් තියෙනවා ලැප් එකක් තියලා ඔයාගේ ඩිවයිස් එක තියලා මෙතන තියලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් තව ඉන්ට්‍රොඩක්ෂන් ටිකක් දීලා තියෙනවා. මෙතන ඔයාට QR කෝඩ් එකක් දීලා තියෙනවා. මෙතන ඔයාට ෆෝල්ඩ් ඩිෆෝල්ට් කරගන්න ඕන ටික දාලා තියෙනවා. අපි මේක නම් අන්බොක්ස් කරමු. මේකට අපිට මෙන්න මේකටම ඩිෆෝල්ට් එනවා මේ ස්ක්‍රූ එකක්. මේකේ ඇඩ්ජස්ට් කරගන්න තියෙන ස්ක්‍රූ ටික ඇඩ්ජස්ට් කරගන්න. වව්, මෙන්න මේක තමයි අපේ ලැප්ටොප් ස්ටෑන්ඩ් එක. මේක හොඳ බරක් තියෙන හොඳ වේට් එකක් තියෙනවා. මේක හොඳ මැටීරියල් වලින් හදලා තියෙනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. මේක හදලා තියෙන්නේ කාබන් මෙටල් වලින් තමයි මේක හදලා තියෙන්නේ. මේක ඕනම තැනක තියන්න පුළුවන්. ඔයාගේ ඩිවයිස් එක හෙල්ලෙන්නේ නැති විදියට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ ඉස්සෙල්ලා කිව්වා වගේ මේකෙන් තමයි ඔයාගේ ඩිවයිස් එකේ හීට් එක අඩු කරනවා කියලා තියෙන්නේ. අපි ඒක චෙක් කරලා බලමු. මෙන්න මෙතන ඒවා තියෙනවා. මේක අපි ඩිෆෝල්ට් කරගමු. මෙන්න මෙතනින් තමයි අපිට මේක 300 degrees rotate කරගන්න පුළුවන්. මේකෙන් අපිට ඕන ඇන්ගල් එකට 360කට කරව ගන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. ස්ක්‍රූ එකෙන් අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන ස්ක්‍රූස්, මේ තියෙන ස්ක්‍රූස් ඔයාට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කියලා ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. එතකොට ඔයාට මේක ඉක්මනින් ඔයාට ෆෝල්ඩ් ඩිෆෝල්ට් කරගන්න පුළුවන්. මෙච්චරයි අපේ ලැප්ටොප් ස්ටෑන්ඩ් එකේ අන්බොක්සින් එක. බිල්ඩ් ඇන්ඩ් ඩිසයින් එක ගැන කතා කරද්දී ඒක ෆුල් හදලා තින්නේ කාබන් මෙටල් වලින්. ඉතින් මේකේ හෝල්ස් වගේක් තියෙනවා. මේකේ ඒ හෝල්ස් තියෙන්නේ ඔයාගේ ලැප් එක නැත්නම් ඔයාගේ ඩිවයිස් එකට හොඳ වාතාවරණ එළියෙන් ඇතුළට දෙන්න. ඉතින් මේක මෙහෙම තියන්නේ නැහනේ. හරි තියෙනවා. එතකොට මේකෙන් දැන් ලැප් එකක් ඩෙස්ක් එකක් උඩ තිබ්බොත් රත් වෙනවා. ඒ කියන්නේ ඒක එක පුෂ් එකනේ තියෙන්නේ. එතකොට මේකට තිබ්බහම මෙතනින් ඇතුලෙන් එළියෙන් එන වාතය මෙන්න මෙතනින් ඇතුලට යනවා. මේකේ තව විශේෂත්වයක් තමයි දැන් ඔයාට අර නෝමල් එකක් ගත්තොත් ඔයාට දැන් මෙහෙම දැන් තව කවුරු හරි බලනවා නම් ඔයාට මෙහෙම හරවන්න වෙනවා.
ඒක දැන් ඔයාගේ ඩිවයිස් එක වැටෙන්න පුළුවන් ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් මේකේ හරිම ලේසි මෙතන 30-60 degrees අපිට මේක rotate කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට මේක rotate කරන්න පුළුවන්. එතකොට ඔයාට කාට හරි presentation එකක් වගේ පෙන්වන්න ඕන නම් ඔයාට මෙන්න මෙහෙම කරවලා ඔයාට පෙන්වන්න පුළුවන් මේකේ 30-60 degrees මේක කරකව ගන්න පුළුවන් නිසා ඒක එක benefit එක මෙන්න මේ laptop stand එක තියෙනවා. ඉතින් තවදත් තමයි මේක ඕනම තැනක තියන්න පුළුවන් ඔයාට device එක හෙල්ලෙන්නේ නැති විදිහට තියාගන්න පුළුවන්. මෙන්න මේ වගේ තියෙන නිසා ඔයාට device එක දැන් lap එක ගන්න මෙහෙම හෙල්ලෙනවනේ. ඒක මේකෙන් නවත්තලා තියෙනවා. මෙච්චරයි මේ laptop stand එකේ තියෙන්නේ. අදට වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඉතින් නන්දත් ඉලෙක්ට්‍රොමැග් YouTube channel එකේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක එකතු කරන්න ගොඩක් ස්තුතියි. ඉලෙක්ට්‍රොමැග් තාම subscribe කරලා නැත්නම් YouTube එකට ගිහලා ඉලෙක්ට්‍රොමැග් ගැන search කරලා subscribe කරන්න ආමන්ත්‍රණ කරන්න එපා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ඉලෙක්ට්‍රොමැග්